බබා කොහමද? නම් මොකද්ද? මේ වයස කීයද? 10යි. මේ අම්මා එතකොට? ආච්චි අම්මා තාත්තා නැද්ද? ඉස්කෝලේ යනවද? කී වසරේද? ඇයි අම්මත් එක්ක කතා කරන්නේ නැත්තේ? ඇයි අම්මත් එක්ක තරහ? අපේ ආච්චිට මම කියන්නේ. මොකද්ද වැටියෝ? ආච්චිට අම්මා කියන්නේ. ආච්චිට අම්මා කියන්නේ. ඒ කියන්නේ අම්මා ඔයාව දාලා ගෙපින්න අම්මට කැමති නෑ. ඔතකොට ලෝකේ වැඩිම ආදරේ කාටද? ආච්චිටයි 100ටයි. බැක්කේ මොනක් තියෙන්නේ? ඩෝනට් එකක්. අම්මා ඩෝනට් එක මට දෙනවද? මට බඩගිනි. ඔන්න. මං කනවා මේක. දැන් මේක කීයද ඉක්ුණන්නේ අම්මා? 100. දැන් මේක කොහෙන්ද ගන්නෙ ඕගොල්ලෝ? ආන්නේ. කැමති දෙයක් ඉල්ලන්න මං ඔයාට අත ගෙනල්ලා දෙනවා. ඔයා ඉල්ලන්නේ කැමති දෙයක් මම ගෙනල්ලා දෙනවා. මොනවද ඕන? මම එහෙම දාන්නේ නෑ ඉල්ලන්නේ. මොනවද ඔයාට ඕන කැමති දෙයක් ඉල්ලන්න මං ගෙනල්ලා දෙනවා. කිසි දෙයක් ඉල්ලන්නේ නැද්ද? ඉතින් ඉල්ලන්න මං ආසාවෙන් ඔයාට ගෙනල්ලා දෙනවානේ ඉල්ලන්නකෝ. අම්මට මොනවද උදව්වක් ඇටියට දෙන්නේ මම. ඔතන මේ කීයක බඩු තියනවද? රුපියල් 5000ක වගේ තියෙනවා. අද අම්මත් එක්ක කලින් ගෙදර යන්න ඕන. හරිද? මම මේ ඔක්කොම ටික මම ගන්නවා සල්ලි දීලා. ගෙදර යන්න ඕන. අවුවේ යන්න එපා. ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න ඕනවාද? සල්ලි ගණන් කරන්න දන්නවද? මේකෙන් ගන්න බාන 5000 කොලයක්. තව එකක් ගන්න. දැන් කීයක් තියනවද? 1000. ඉතින් මොකද ඔය 10000ට කරන්නේ? අම්මා වික්ක වඩු වෙලා සල්ලි දෙනවා අරන් තියාගන්න. හරි. ඉතින් 5000 ඉස්කෝලේ වැඩ කරගන්න. ආනේ වාර හොඳට තේරෙනවානේ යන්නේ. සපත්තු 2යි පහසුකම්. සපත්තු 2යි පහසුකම් ගාස්තුවේ ගෙවනවා. ලොකු වෙලා කොච්චර සල්ලි හම්බුණත් ඒ සල්ලි කොච්චර හෙව්වත් අමතක කරන්න හොඳ නැති දෙයක් තියෙනවා. මොකද්ද කියන්න බලන්න. අම්මාව අමතක කරන්න ආසයි. හරියට හරි දාන්න පහක්. අම්මා ගොඩාක් කාදරයක් උදේ. කොයින පොඩ වඩා ගන්න. ආවේ ඉන්නේ. බයි ගියා. බයි. ඕන දෙයක් තියෙනවා නම් මගෙන් ඉල්ලන්න මම දෙනවා යාට. ඔය ටිකත් ඔයා තියාගන්න. හරි පැටිය වඳින්න එපා. පුදු සරණයි. හොඳට ඉගෙන ගන්න. ඉන්නව දෙන්නද? මල්ලි අර හඳුන් කුට්ටියක් ඇති කාර්ක දෙන්න. හඳුන් කුරු ගොඩක් තියෙනවා. හරිද? මේ ඔක්කොම හෙට විකුණ ගන්න. හරිනේ? අද තෑගි ගොඩයි. හරි ඉස්සෙන් ගෙදර යන්න ඕන. බුදු සරණයි දෙන්නටම.